අයිබෝවන් වෙසක් උත්සවයට තියෙන හරියටම තව දවස් 3ක වගේ කාලයක්. ඉතින් වෙසක් උත්සවයට අවශ්‍ය වෙන වෙසක් කූඩු මිලදී ගන්න පුළුවන්. කිරුළ පනතිය වෙසක් පුර කඩ විදියට තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. මෙතන විශේෂත්වය වෙන්නේ වසර 25කට අධික කාලයක් විතර මේ වෙසක් කූඩු ව්‍යාපාරය සාර්ථකව සිදු කරගෙන යනවා. ඉතින් අද අපි මේ කඩ විදියට ගිහින් බලමු. මෙතනදී අපිට මිලදී ගන්න තියෙන වෙසක් කූඩු වලට මොනවද? මේ දේවල් වල වැඩි දුර තොරතුරු. සාමාන්‍යයෙන් මෙතන ව්‍යාපාර අයියා කොච්චර කාලයක් ඉඳලා කරනවද? අපේ තේරෙන කාලේ ඉඳන් අවුරුදු 12 ඉඳන් මේ රස්සා තමයි කරන්නේ. අවුරුදු 12 ඉඳන් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනෝදයක් වශයෙන් කරන්නේ නේද? මේ කාල සීමාවේ අයියාගේ රැකියාව මේක තමයි නේද? දැන් මෙතනින් අයියා අපිට විවිධ වර්ගවල කූඩු මිලදී ගන්න පුළුවන් නේ. සාමාන්‍ය කාර්යාල වලට, ගෙවල් වලට අවශ්‍ය වෙන කූඩු. සාමාන්‍ය මොන වගේ කූඩුද තියෙන අපි පොඩ්ඩක් පෙන්නුවොත්. දැන් මෙතන තියෙනවා කියන්නේ ඕනම දෙයක් අපිට ෆොටෝ එකක් ගෙනල්ලා පෙන්නුවොත් ඒ දේ අතට දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් ඒ කියන්නේ මෙතන බැලුව බැලමට පේනවා ගොඩක් තැන්වල නැති විශේෂ විදිහේ කූඩු තියෙනවා නේද? තුන. සාමාන්‍ය මේ චෛත්‍ය ආකෘතිය වගේ නෙළුම් මලක චෛත්‍යයක් තියෙන ආකෘතියට හදපු කූඩුවක්. සාමාන්‍ය මේ වගේ එකක් ගන්නවා නම් අපිට මෙතනදී මොන වගේ මිලක් වගේ මුලකට ගන්න පුළුවන්ද? ඒක ඇවිල්ලා අපි 2000කට වගේ. මාන්සි විතරයි. මහන්සිය විතරයි. දිනලන්නේ. ඇත්තටම සාධාරණයි අයියා. ඇත්තටම ඒකට අපිට මෙතන මේ නෙළුම් මල් තියෙනවා. නෙළුම් මල් 7ම තියෙනවද? ඒ සෙට් එකම ගන්නකොට නෙළුම් මල් 7ක් ගන්නවා නම් අපිට කොහොමද වෙන්න මිල ගණන්? සෙට් එකම ඇවිල්ලා ජලාරකට 5000 වගේ මිලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය අයියලගේ මෙතන අපි දැන් අටපට්ටමක් මේක අඟල් කීයද අයියා? ඒක ඇවිල්ලා 200යි. මේක අඟල් කීයද? මේක අඟල් ගාන කිව්වොත් අපි අඟල් ඇවිල්ලා 12. ඒ වගේ මේ වගේ පොඩි කූඩු මේක මිල කොහොමද වෙන්නේ? 150යි. සාධාරණ මිලකට ගන්න පුළුවන් නේද? සාමාන්‍ය මෙතන අලෝප කූඩුත් තියෙනවා. අලෝප කූඩු වල කොහොමද මිල ගණන් වෙන්නේ? දැන් අපි ඇවිල්ලා මේවා ඇවිල්ලා අපි ගෙවල් වල ඉඳන් තීන්දක් මේවා හදන්නේ නැහැ අලෝපෙත් නැහැ. අපි වෙන තැන් වලින් ගේනවා. අරගෙන තමයි විකුණන්නේ. ඒගොල්ලන් ඇවිල්ලා 200 දුන්නත් අපි 250 දුන්නා 250 ලාභ පොඩි මුදලක් සාමාන්‍ය මෙතන මේ ලැබෙන්නේ නැහැ. ඒක කූඩුවක් කිරුණත් 250 එතරින් ඉවරයි. කූඩු හතරක් කිරුණන්න ඕනේ නයි ගෙවල්. නයි. ඒ වගේ මෙතන අපිට අලවලක් තියෙනවා නේද අයියා? අලවලක් නෙළුම් මල් තියෙනවා. එතකොට මාස දෙකක් තිබ්බම ගෙදර අලවල තියෙන්නේ. අකේ දැන් තව දවස් 4ක වගේ කාලයක් තමයි මේ වෙසක් උත්සවෙට තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේ කවුරු හරි කූඩු හදන්න මොකර ඕඩර් එකක් දුන්නොත් අපිට දුරකථන අංකයක් කියන්න පුළුවන්ද? 076යි 88යි 43යි 47යි 4යි. ඒ නම්බරේ කතා කරොත් අපිට ඒකත් අපි ඕඩර් ඩිසයින් එක ඕන කරලා විදිහට හදලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් ජය වේවා ඔයගලන්ට. හරි. අයිබෝවන්. අද අපි ඉන්නේ කිරුළපන වෙසක් කූඩු අලෙවි කරන කඩ වීදියේ. දැන් ඔබතුමා මෙතන මේ ව්‍යාපාර කටයුතු වලට මොන වගේ වෙලාවල් වලට දෙන්නේ? උදේ අපි වෙලාවක් කිව්වොත් 6ට මෙතනට පැමිණෙනවා. 6 ඉඳලා කී වෙනකන් ඉන්නවද? 10 දැන් අපිට තව වෙසක් උත්සවය තව දවස් 4ක වගේ කාලයක් තියෙන්නේ නේද? ඉතින් දැන් මෙතනට වෙසක් කූඩු මිලදී ගන්න එන පාරිභෝගිකයන්ට මොන වගේ කූඩුද මිලදී ගන්න තියෙන්නේ? අටපට්ටම් තියෙනවා. එක එක සයිසස් වල තියෙනවා. අපි කෙනෙක්ට අදහසක් ගන්න කිව්වොත් සාමාන්‍ය මේ වගේ කූඩුවක් අපි මිලදී ගන්නවා නම් මොන වගේ මිලකටද අපිට ගන්න පුළුවන් වෙන්නේ? වගේ මිලකට ගන්නවා 500කට 500ක් වගේ. ඒකේ පාටවල් කිහිපයක් තියෙනවා නේද? කීපයක් තියෙනවා කැටයක් තියෙනවා දාලා. මේ වගේ කූඩු පරිවාර කැටයක් තියෙනවා. කවුද පොඩිය තියෙනවා. තියෙනවා. සාහිත්‍යය තියෙනවා. ඒ වගේ බුදු සරණයි ඒක කැටයක්. කැටයන් වලින් මිලදී ගන්න පුළුවන්. ඒතර අපි මේ වගේ කූඩු කොහොමද වෙන්නේ? ඒවත් 500යි 550යි. 500යි 550යි අතර මිලකට සාමාන්‍ය අඟල් 8 කූඩු දෙන්නේ. අඟල් 8. අඟල් 8. අය ඒකෙත් මේ අපිට තියෙන එක බුදු සරණයි ඩිසයින් වලින් නේද? ඒ වගේ අපිට මිලදී ගන්න පුළුවන්. මේ වගේ කූඩු ගන්නවා නම් මේවත් සාමාන්‍යයෙන් කලර් වලින් අහලා තියෙනවා. මල්ටි කලර්. ඒවා ඉතින් අපි ඩයි කරලා විකුණනවා. ඒවා මිල ගණන් ගැන අපි යම් අදහසක් කිව්වොත් 450ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අර ඔබතුමා කලින් කිව්වා වගේ මේ වගේ බුදු සරණයි 500යි 550යි මේ මෙතන අපේ බෞද්ධ කොටිය පාට තියෙන ඒවා 50. ඒ වගේ කූඩු අපිට මිලදී ගන්න පුළුවන්. අපි දැන් එහෙමම කිව්වොත් දැන් මේ දවස් ටිකේ මෙතනින් කූඩු මිලදී ගන්න එන කෙනෙක්ට ඔබතුමාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන දුරකථන අංක කිව්වොත් අපි කියමු. 077යි 618යි 07යි 47. ඒ නම්බරේ කතා කරොත් අපිට ඕඩර් එකක් වුණත් බාර ගන්න පුළුවන් නේද? මේ දවස් 4 ඇතුළත ගන්නවා. ගන්න. හරි. එහෙනම් ජය වේවා. ජය වේවා. කිරුළමන වෙසක් පුර කඩ වීදියේ තවත් වෙසක් පුර මිලදී ගන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍ය මෙතනට ආවට පස්සේ මේ වගේ අඟල් 8 වෙසක් පුඩු අපිට මිලදී ගන්න පුළුවන් රුපියල් 500ක් වගේ මුදලකට. ඉතින් එතනට ඇවිල්ලා බලන්න ඔයගලන්ට මේ වගේ කූඩු ලොකු ස්ටොක් එකක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍යතාවය අනුව මිලදී ගන්න පුළුවන්.
ඊට අමතරව තවත් අපිට මෙතනදී මේ වගේ ප්‍රමාණයේ වෙසක් කූඩු මිලදී ගන්නත් පුළුවන්. මෙතනට ආවට පස්සේ සාමාන්‍ය මේ වගේ කූඩුවක් රුපියල් 350ක් වගේ මුදලකට අපිට මේ ව්‍යාපාරික ස්ථානයට ආවත් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු ස්ටොක් එකක් තියෙනවා. මේ දවස්වල ඇවිල්ලා අපිට බලන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ කූඩු අපිට ගන්නකොට මෙන්න මේ විදිහට අපිට පැක් එකක් විදිහට උනත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කිරුළපන වෙසක් කූඩු වලවේ කරන කඩ වීදියේ එක පදයකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපිට මේ වගේ කූඩු කොහොමද මිලදී ගන්න පුළුවන් වෙන්නේ? 3500ක් වගේ අපි ගාව තියෙනවා. මේ දවස්වල ආවොත් අපිට ඕන ප්‍රමාණයක් ගන්න පුළුවන් නේද? මේ වෙනන් වැඩියක් නෑ 30යි තියෙන්නේ. 30යි තියෙන්නේ. මේක අපිට 3500කට මේක යන අපේ බල්බ් එකක් වුණත් ෆික්ස් කරලා දෙක වෙනම ගන්න ඕනේ. ඒක රුපියල් 1000ක් විතර වගේ. 1000ක් වගේ වෙන්න. ඒතර සාමාන්‍ය මේ වගේ කූඩුවක් අපි කිව්වොත් ඒකත් ඒ ගන්නම තමයි. 3500ක් වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. මේ ඔක්කොම දේශීය අමුද්‍රව්‍ය වලින් කියන්නේ මුලපට වලින් සහ සවුකොළ වලින් තමයි අමාරුයි. කාලය වේලාවක් යනකොට කැටයුනුත් එක්ක නේද? ඊට අමතරව දැන් කෙනෙක් ඇවිල්ලා අපි බැලුවොත් අපිට තියෙනවා මෙන්න මේ වගේ තව කූඩු. මේ වගේ කූඩු අපි මෙතනින් ගන්නවා නම් අපිට කොහොමද මිලදී ගන්න පුළුවන්? රුපියල් 600ක් වගේ මුදලකට. ඒකේ පාටවල කිහිපයක් තියෙනවා නේද? නිල් පාට, තැඹිලි පාට, පාට, සුදු පාට ඔක්කොම පාට තියෙනවා. මේ වගේ කූඩු අපිට කොහොමද මෙතනදී මිලදී ගන්න පුළුවන්? රුපියල් 600ක් වගේ මෙතන. ඒකේ තමයි ප්ලේට් තනි සුදුත් තියෙනවා නේද? සුදු තියෙනවා. අර තනි සුදු. අපි පෙන්වුවොත් මෙතන මෙන්න මේ වගේ තනි සුදු පාටිනුත් ගන්න පුළුවන්. රුපියල් 600ක් වගේ මුදලකට. ඊට අමතරව මෙතන තියෙනවා මේ වගේ ධර්ම චක්‍රේ අපේ බෞද්ධ කොඩිය පාට විදියට නේද? හදපු මේ කූඩු. ඊට අමතරව අපි වෙනවත් සාමාන්‍ය මේ වගේ කූඩු ඒක 800යි. රුපියල් 800ක් වගේ. ඒ වගේ කූඩු ගොඩක් විශාල ප්‍රමාණයක් තියෙනවා නේද? දැන් අපි පෙන්නනවා. මේ වගේ පොඩි සයිස් එකක් වෙන්නේ ඒවත් 600යි. 600ක් වගේ ඊළඟට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙතනට આવත් අපිට කූඩු වල අපි පෙන්නුවොත් මේ පැත්තෙන් මේ තේනාටි තව තියෙනවා මේකේ පොඩියට අවසර තමයි එන්නේ බං. අවශ්‍ය තියෙන්නේ. මේක පොඩි එක නේ? ඔව් මේකේ පොඩියට අවසර එන්නේ බං. මේකේ පොඩි එකත් අපිට මිලදී ගන්න පුළුවන්. ඒකේ පොඩි එක වගේ ගන්න ඕන කොහොමද වෙන්නේ? කොහොමද දන්නේ තාම බඩු එක ගන්න. ඇවිල්ලා නැහැ නේද? එතකොට දැන් සාමාන්‍යයෙන් මෙතනට අපි ආවට පස්සේ මේ දවස්වල මේක විවෘත වෙලා තියෙන වෙලාවල් අපි සඳහනක් කරමු. උදේ 8 වෙනකොට 7 මාද වෙලා ඕපන් කරලා තියෙනවා. උදේ 7 මාරේදී හවස 3 වෙනකන් ඉන්නවා. දැන් 10 11 වෙනකන් ඉන්නවා. ආයිබෝන් අද අපි ඉන්නේ කිරුළපන වෙසක් කූඩු වලවේ කරන කඩවීදියේ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කොළඹ වට කට්ටිය කිරුළපන වෙසක් කූඩු කඩවීදියේකම ගොඩක් කට්ටිය දන්න තැනක්නේ. සාමාන්‍යයෙන් මෙතන ව්‍යාපාර වෙන්නේ අවුරුදු කීයක ඉඳලාද? කොච්චර කාලයක් ඉඳලාද මේ? අවුරුදු 30ක වගේ ඉඳලා කාලයක් ඉඳලා මේ ව්‍යාපාරය කරනවා නේද? දැන් එතකොට ඔබතුමාලගෙන් මේ වෙසක් කූඩු මෙතන මිලදී ගන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ දවස්වල මොන වගේ වෙලාවල් වලද මෙතන ව්‍යාපාර වෙන්නේ? ඒ වගේ තමයි තියෙන්නේ. උදේ වරුවේ කීයට විතර එනවද? උදේ 9 ඉඳන් රෑ 6 වෙනකම්. උදේ 9 ඉඳලා රෑ 6 වෙනකන් අපිට මෙතනට ආවොත් වෙසක් කූඩු මිලදී ගන්න පුළුවන් නේද? අපිට මෙතනට ආවට පස්සේ මේ වගේ කූඩු මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක චෛත්‍යයක් වගේ නිර්මාණය කරලා තියෙන නේද? අඩි 3ක් කරනවා. අඩි 3.5මාරක් වෙනවා නේ. ඒතර මේ වගේ චෛත්‍යයක් වගේ මේ ආකෘතියක් විදිහට හදලා තියෙන කූඩුවක් මෙතනින් අපි මිලදී ගන්නවා නම් කොහොමද මිල ගණන් වෙන්නේ? සාමාන්‍යයෙන් 3500 3500ක් 4000ක් අතර මිලකට. මෙතන අපිට තියෙනවා සාමාන්‍ය නෙළුම් මලයක හැඩයට නේද? මේ වගේ කූඩුවක් ගන්නවා නම් කොහොමද වෙන්නේ? මේක රුපියල් 4000ක් වගේ. ඒකේ උස ගණන අපි කිව්වොත් අඩි 5.5මාර. මේ කූඩුව ඒකත් ඒ ගන්න. ඒක දළදා මාලිගාව හැඩයට ආකෘතිය විදිහට හදලා තියෙනවා. ඒකේ අපි මිල ගණන ගැන සඳහන් කරා. ඒකත් 5000 තමයි. 5000ක් වගේ. ඒ වගේ අපිට මෙතන කූඩු තියෙනවා. අපිට කැමති විදිහට හදා ගන්න උනත් පුළුවන් නේද? ඕඩර් පාර මේවා සැම්පල් තියෙන ඕඩර් පාර හදන්නේ. අයිය එතකොට මේ දවස්වල අයියලාගෙන් ඇවිල්ලා මේ වගේ කූඩු කවුරු හරි කෙනෙක් ඕඩර් එකක් විදිහට බාර දෙනවා නිෂ්පාදනය කරගන්න. අයියලා සම්බන්ධ කරගන්න පුළුවන් ඉතින් දුරකථන අංකයක් අපි කියමු. 75 80යි 111යි 95. ඒ නම්බරේ කතා කරොත් විස්තර දැනගන්න පුළුවන් නේද? හරි. එහෙනම් බොහොම ස්තුතියි ජය වේවා. ඒකත් තියෙනවා. ඔව්. වෙසක් කූඩු වලින් සරුංගල තෝරන සරුංගලක් හදන්න කියාව දෙන මම ගෝල් කේස් එකේ තමයි සරුංගල. හදන්නේ නේද? හරි. එහෙනම් ජය වේවා අයියට. හරි. කිරුළපන වෙසක් කූඩු වලව කරන කඩවීදියට සාමාන්‍යයෙන් ඔබතුමා ව්‍යාපාර කරන්න මොන වගේ වෙලාවල් වලට දෙන්නේ? අපි උදේ 7 විතර අරිනවා. ඊට පස්සේ
තියෙනවා. සාමාන්‍යයෙන් දැන් තව දවස් 4ක් වගේනේ තියෙන වෙසක් උත්සව වෙන්නේ නේද? ඒතර මේ දවස්වල ආවොත් මෙතනදී අපිට වෙසක් කූඩු මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වෙසක් කූඩු ගැන කතා කරොත් මොන වගේ මිල ගණන් වලටද මේ වගේ වෙසක් කූඩු අපිට මිලදී ගන්න පුළුවන්? 200 ඉඳලා ඉහළ මිල ගණන් වලින් තියෙන අපි කෙනෙක්ට අදහසක් ගන්න කිව්වොත් මේ වගේ කූඩු ගන්නවා නම් කොහොමද මිල ගණන් වෙන්නේ? රුපියල් 350කට මිලදී ගන්න පුළුවන්. ඒකේ පාට කිහිපයක් තියෙනවා නේද? ඊට පස්සේ මේ වගේ බෞද්ධ කොඩි වගේ තියෙන එකක් ගත්තා 450යි. ඒ වගේම මේ වගේ අපිට තොරණක් මිලදී ගන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් මේ බුද්ධ චරිතයේ තියෙන තොරණක් නේද? මේ වගේ එකක් මෙතනදී මිලදී ගන්න නම් කොහොමද මිල ගණන් වෙන්නේ? 2000ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව මෙතනට ආව සවුපොළ, ඒ වගේ මේ වගේ බකට් මේ හැමදේම මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය මේ බකට් කොහොමද මෙතනින් අපිට ගන්න පුළුවන් වෙන්නේ? මේක මේ හ්ම් 400ක් 400ක් වගේ මිල ගණන් වලට ඒ වගේ අපිට මේ වගේ බකට් තියෙනවා නේද? හැම දෙයක්ම එකම තැනකදී මිලදී ගන්න පුළුවන්. දැන් මේ දවස්වල මෙතනින් ඇවිල්ලා මේ කූඩු වගේ දේවල් ඔබතුමීගෙන් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අපිට දුරකථන අංකයක් වගේ දෙයක් සඳහන් කරන්න පුළුවන්ද? අපිට කියන්න පුළුවන්ද? ෆෝන් නම්බර් එකක් අපි කියමු. 76යි හ්ම් 501යි 99යි. දැන් නම්බරේ කතා කරොත් අපිට තොරතුරු දැනගෙනම මෙතනින් බඩු මිලදී ගන්න එන්න පුළුවන් නේද? එහෙනම් බොහොම ස්තුතියි.